කිච්ච පුංචි හාමුදුරුවෝ, දබ්බමල්ල පුත්ත පුංචි හාමුදුරුවෝ, එතනකොට රාහුල පුංචි හාමුදුරුවෝ, මේ සෑම කෙනෙක්ම මේ වයස අවුරුදු 10න් පල්ලෙහා වූ පුංචි සාමණේර ස්වාමීන් වහන්සේලා. තේරෙනවද? ඒතකොට බලන්න ඒ සාමණේර ස්වාමින් වහන්සේලා තුලත් මේ ජීවිතයේදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් ශක්තියක් තිබ්බා. ඒ නිසා සෑම දරුවෙක්ම තේරුම් ගන්න ඕනේ තමන් තුල සැඟවුණා වූ අප්‍රමාණ කුසල් ශක්තියක් තියෙනවා කියලා. ඒතකොට දරුවන්ට මේ කාරණේ තේරුම් ගන්න බැරි නිසාම දෙමාපියන් මේ කාරණේ නිරතුරුවම සිහිපත් කරගන්න ඕනේ. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මා තාත්තා කියන්නේ මහා බ්‍රහ්මයා කියලා. තේරෙනවද? මේ දරුවන් නිරතුරුව අම්මා තාත්තාගේ මේ ගුණයන් නොදන්නා නිසාම නොදන්නා බව නිසාම දවසට අප්‍රමාණ වූ අකුසල් සංස්කාර ප්‍රමාණයක් රැස් කරගන්නවා. ඒ නිසා දරුවන් මුලින්ම දක්ෂ වෙන්න අම්මා තාත්තා කියන්නේ මහා බ්‍රහ්මයා හැටියටයි බුදුරජාණන් වහන්සේ හඳුනන්නේ. ඒතර මහා බ්‍රහ්මයා මේ ලෝකයේ දිහා බලන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරවලුනි. ඒතර මේ මහා බ්‍රහ්මයා මේ ලෝකයේ දිහා බලන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයන් ගෙනුයි අම්මා තාත්තා කෙනෙක් දරුවා දිහා බලන්නේ. යම් දවසක දරුවෙක් අම්මාගේ මව් කුසට ආවට පස්සේ ඒ කලල රූපේ පටන් 9 මාසයක් ඒ අම්මා ඒ දරුවා දරුගැබේ ආරක්ෂා කරගෙන ජීවත් වෙලා මේ ලෝකෙට බිහි කරන්නේ අම්මාගේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයන් නිසාමයි. ඒ දරුවා එතනින් ලෝකෙට බිහි කරලා පාසල් අධ්‍යාපනය දක්වා යොමු කරගෙන යන්නේ ඒ අම්මා තුල තියෙන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයන්මයි. එනිසා බලන්න අම්මා තාත්තා කෙනෙක් දරුවන් දෙස මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයන්ගෙන් බලද්දී ඒ දරුවා අම්මා තාත්තා දෙස ද්වේෂයකින්, වෛරයකින්, ක්‍රෝධයකින්, අකීකරු භාවයකින් බලනවා නම් ඒක කොයිසා අකුසලයක් වෙනවද? එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දරුවන් නිසා අම්මා තාත්තාගේ නෙතට කඳුලක් ආවොත් ඒ කඳුල ගින්දරක් කියලා. ඒ ගින්දරක් වෙන කඳුලට කවදා හරි ඒ දරුවන් පිච්චෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද ඒ අම්මා තාත්තාගේ නෙතට ඒ කඳුල ගලන්නේ අම්මා තාත්තාගේ හදවතේ තියෙන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන ගුණයන් උණු කරමින් තමයි ඒ කඳුල ඒ නෙතකට එන්නේ. ඒ නිසා දරුවන් නිරතුරුව දක්ෂ වෙන්න ඕනේ තමන් අම්මා තාත්තාට කීකරුව ජීවත් වෙන්න. තේරෙනවද? මොකද අධ්‍යාපනය ලබන කාලේ අධ්‍යාපනය කියන්නේ සංස්කාරයක්. දැන් අපි කියමු පන්ති කාමරයක ළමයි 50 දෙනෙක් ඉන්නවා කියලා. ඒ ළමයි 50 දෙනා උගන්වන්නේ එකම ටීචර් කෙනෙක්. ඉගෙන ගන්න එකම පාසලේ. උගන්වන්නේ එකම විෂය මාලාව. ලබන්නේ එකම පහසුකම්. මේ සියල්ලම සම වුණත් වාර අවසානයේදී එක දරුවෙක් පළවෙනියා වෙනවා, තව දරුවෙක් 50 වෙනියා. එහෙනම් මොකද්ද මෙතන තියෙන්නේ? සංස්කාර 50ක එකතුවක් තමයි මෙතන තියෙන්නේ. සංස්කාරයන් 50ක එකතුවක් මෙතන තියෙන්නේ. ඒ නිසා අපි නිරතුරුව දක්ෂ වෙන්න ඕනේ පාසල් දරුවෙක් අධ්‍යාපනය ලබන කාලෙදී එයාව නිරතුරුව කුසලයේ තුල ශක්තිමත් භාවයට පත් කරවන්න. මොකද කුසලයේ ශක්තිමත් භාවයමයි අධ්‍යාපනය තුල එයාව ඉස්සරහට අරගෙන යන්නේ. ඒ නිසා කුසලයේ ශක්තිමත් භාවයේ දරුවා තුලින් වැඩෙන්නේ පළවෙනි කාරණේ තමයි දෙමාපියන් කෙරේ ඇති කර ගන්නා වූ කීකරු භාවය. දෙක ගුරුවරුන් කෙරේ ඇති කර ගන්නා වූ කීකරු භාවය. තුන්වෙනි කාරණේ තමයි නිරේතුරුව දිනපතා බුද්ධ වන්දනාවක යෙදීම. හතරවෙනි කාරණේ තමයි දරුවෙක් නිරේතුරුවම මෛත්‍රී චිත්තයක් ඇතිව ජීවත් වෙන්න. අද මොකද සමහර දරුවෝ ටියුෂන් පන්තියේදී, පන්ති කාමරයේදී අනිත් දරුවාගේ අධ්‍යාපනයේ වැඩිභාවය නිසා ද්වේෂය සකස් කරගෙන යන අවස්ථා වැඩි. මේ තරඟකාරීත්වය නිසා දරුවාත් නිරතුරුවම අනිත් දරුවා කෙරේ ද්වේෂයෙන් තමයි සකස් වෙන්නේ. එතකොට මෙවැනි දේවල් වැඩෙන්න මොකද වෙන්නේ? දරුවා තුල නිරතුරුවම අකුසලයක් සකස් වෙනවා. අකුසලයක් සකස් වෙනකොට විපාක නොදුන්නා වූ අකුසල් මතුවලා එනවා. විපාක නොදුන්නා වූ අකුසල් මතුවලා එනවා. ඒ මතුවලායිදී දරුවා තව තවත් අකීකරු භාවයන්ටපත් වෙලා අධ්‍යාපනයේ දුර්වලභාවයෙන්ටයි යන්නේ. ඒ නිසා නිරේතුරුවම දෙමාපියන් දක්ෂ වෙන්න ඕනේ දරුවාව නිරේතුරුව මේ මාර්ගයේ වැඩෙන දිශාවට ගන්න. වැඩෙන දිශාවට ගන්නවා කියන්නේ මොකද්ද? දෙමාපියන්ට කීකරු භාවයටපත් කරනවා. එතකොට දරුවෙක් දෙමාපියන් කෙරෙහි ද්වේෂයක්, අකීකරු භාවයක් ඇති කර ගන්නවා කියන්නේ බලවත් අනතුරක් හැටියට දෙමාපියෝ දකින්න ඕනේ. මොකද බුදුරජාන් වහන්සේ ආනන්තරීය පාප කර්ම පනවනකොට ආනන්තරීය පාප කර්ම වලට මොකද්ද පළවෙනි කාරණය? බුදුරජාන් වහන්සේගේ ලේසලවීම ආනන්තරීය පාප කර්මයක්. රහතන් වහන්සේ මැරීම ආනන්තරීය පාප කර්මයක්. සංඝ බේදයේ ආනන්තරීය පාප කර්මයක්. ඊළඟට අම්මා තාත්තා මැරීම ආනන්තරීය. එනම් බලන්න ආනන්තරීය පාප කර්ම දේශනා කරනකොට බුදුරජාන් වහන්සේ රහතන් වහන්සේත් අම්මා තාත්තාත් එකතැන තමයි තියලා තියෙන්නේ. ඒ කියන්නේ රහතන් වහන්සේ මැරීමත් ආනන්තරීය පාප කර්මයක්.
අම්මා තාත්තා මැරීමත් ආනන්තරීය පාප කර්මයක් නම් රහතන් වහන්සේ කියන තැනයි බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා කියලා තියෙන්නේ. එහෙනම් දරුවෙක් නොදැනුවත් භාවයෙන් හෝ අම්මා තාත්තාට අකීකරු වෙනවා, ද්වේෂ ගන්නවා කියන්නේ රහතන් වහන්සේ කෙනෙකුට අකීකරු වෙනවා, ද්වේෂ ගන්නවා කියන කාරණේ. ඒ නිසා දෙමාපියන් දක්ෂ වෙන්න ඕනේ දරුවා තමන් කෙරෙහි ද්වේෂය සකස් කරන මොහොතක් පාසා දරුවා බලවත් අකුසලයක් තුළට යනවායි කියන කාරණය දකින්න. නමුත් වර්තමාන සමාජයේ අම්මලා තාත්තලා මේ කාරණය දකින්නේ නැහැ. ඒ අම්මලා තාත්තලාත් නිරතුරුව හැසිරෙන්නේ දරුවා ද්වේෂයක් ඇති වෙන ස්වභාවයටමයි. නමුත් මේ දේශය තුලින් දරුවා කරගන්නා වූ අකුසලයේ දකින්න ඒගොල්ලෝ දක්ෂ නැහැ. ඒ නිසා සෑම අම්මා තාත්තා කෙනෙක්ම දක්ෂ වෙන්න ඕනේ තමන් නිසා දරුවා ද්වේෂයක් ඇති කරගන්න තැනට යනවනම් වහා මේකෙන් වළකින්න. මොකද ඒ ද්වේෂය දරුවා ඇති කරගන්නවා කියන්නේ රහතන් වහන්සේ කෙරෙහි ද්වේෂයක් ඇති කරගන්නවා කියන සමාන්ටම බලවත්. ඒ නිසා නිරේතුරුවම දරුවා තුලින් මෙන්න මේ අකුසල් වලට යා නොදී රැක ගන්න නම් මුලින්ම අම්මා තාත්තා ආදර්ශමත් වෙන්න සිද්ධ වෙනවා. තේරෙනවද? එතකොට අම්මා තාත්තා මේ කාරණා තුල ආදර්ශ වෙන්නේ මොන කාරණාද? අම්මා තාත්තා තමන්ගේ අම්මා තාත්තාට කීකරුභාවය යුතුයකම් ඉටු කිරීම අතින් දරුවාට ආදර්ශමත් වෙන්න ඕනේ. අම්මා තාත්තා තමන්ගේ ගුරුවරුන්ට වැඩිහිටියට ආදර්ශ වීම තුලින් දරුවාට ආදර්ශයක් වෙන්න ඕනේ. අම්මා තාත්තා දිනපතා තමන් බුද්ධ වන්දනාක යෙදීමෙන් පින්කම් කිරීමෙන් දරුවාට ආදර්ශයක් වෙන්න ඕනේ. අම්මා තාත්තා තමන් තාත්තයි අම්මයි අතර අඩු වශයෙන් මෛත්‍රිය ඇති කරගෙන, ගෙදර අය සමග මෛත්‍රිය ඇති කරගෙන, අල්ලපු ගෙදර අය සමග මෛත්‍රිය ඇති කරගෙන නිරතුරුව මෛත්‍රී චිත්තයකින් දරුවට ආදර්ශමත් වෙන්න. ඒතකොට දෙමාපියන්ගෙන් ඒ ආදර්ශය සිද්ධ වෙන්නේ නැත්නම් දරුවාට කවදාකවත් ආදර්ශයක් ලැබෙන්නේ. ඒ නිසා නොදන්නා භාවය නිසා, නොදන්නා අම්මලා තාත්තලා නිසා අප්‍රමාණ දරුවන් අකුසලයන් කරා තමයි යන්නේ. ඒ නිසා නිරතුරුව දක්ෂ වෙන්න දරුවාටත් මේ දුක කියන කාරණේ පහදලා දෙන්න. තේරෙනවද? දැන් එතකොට චතුරාර්ය සත්‍යය අපි දුක කියන කාරණයක් දරුවාට පහදලා දෙන දුක කියන කාරණයක් වෙනස් ආකාරයෙන් අපි දකින්න වෙනවා. දරුවාට දුක කියන කාරණේ පහදලා දෙන්නේ මොකද්ද? එතකොට දරුවාට දුකක් බවට පත් වෙන්නේ මොකද්ද? දැන් අපි බලන සමාජයේ දුක් විඳින අය කොච්චර ඉන්නවද කියලා. කම්කරු රැකියා කරන අය ඉන්නවා, පස් කපන අය ඉන්නවා, පාරේ වැඩ කරන අය ඉන්නවා, කසල එකතු කරන අය ඉන්නවා. ඒ අයට අගෞරවයක් කරනවා නෙමෙයි. එතකොට එතන තමයි සමාජයේ දුක කියන කාරණේ අපි එතන දකින්නේ. එතකොට ඒ අය ඒ දුක අත් කරගත්තේ කුමක් නිසාද? දුකට හේතුව මොකද්ද? අධ්‍යාපනය ලබන කාලේ අධ්‍යාපනය ලැබුවේ නැහැ. අධ්‍යාපනය ලබන කාලේ අධ්‍යාපනය ලැබුවේ නැති නිසා අන්න අර දුක කියන කාරණේ ඒගොල්ලන්ට සකස් වුණා. එහෙනම් දරුවන් නිතරම සමාජයේ දෙස බලද්දී මේ සමාජයේ මනුස්සයා අත්විඳින්නා වූ ප්‍රාථමික තත්වයන් නුවණින් දැකලා මේ ප්‍රාථමික තත්වයන් ඇති කරගත්තේ අධ්‍යාපනයේ දුර්වල වීම කියන කාරණේ දකින්න ඕනේ. දැකලා අධ්‍යාපනයේ දුර්වල නොවි අධ්‍යාපනයේ ශක්තිමත් කර ගැනීමයි සැපයට හේතුව කියන කාරණේ දකින්න ඕනේ. එතකොට මේ සැපය ලබා ගැනීමේ මාර්ගය මොකද්ද? අම්මා තාත්තාට කීකරු වීම, ගුරුවරුන්ට කීකරු වීම, දිනපතා බුද්ධ වන්දනාවක් සිද්ධ කිරීම, නිරේතුරුව මෛත්‍රී චිත්තයෙන් කටයුතු කරමු. එහෙම කරනකොට තමා තුළ නිරේතුරුවම කුසලයක් වැඩෙනවා. කුසල් වැඩෙන්න අතීතයේ විපාක නොදුන්නා වූ කුසල් මතුවෙලා එනවා. එතකොට මේ අතීතයේ විපාක නොදුන් කුසල් මතුවෙලා එද්දී මේ මොහොතේ කුසල් වැඩෙද්දී නිරේතුරුවම අපේ අධ්‍යාපන ශාස්ත්‍රයේ සාක්ෂාත් බවට පත් වෙනවා. ඒ නිසා නිරේතුරුවම අම්මා තාත්තලා දක්ෂ වෙන්න පුංචි කාලේම දරුවා කරන සෑම යහපත් ක්‍රියාවක් තුලින්ම ආරෂ්ඨාංගික මාර්ගය මතු කරලා වෙන්න. තේරුණාද? මොකද සමහර අම්මලා දරුවෙක් ඇවිල්ලා අම්මා තාත්තට වඳිනවා. දරුවෝ ඇවිල්ලා අම්මා තාත්තට වැඳලා කියනවා පුතේ අම්මේ මට ආරෂ්ඨාංගික මාර්ගය කියලා දෙන්න කියලා. එතකොට අම්මා කියනවා අනේ පුතේ ඔයාට ආරෂ්ඨාංගික මාර්ගය වඩන්න බෑ. ඔයාට ඕවා වැඩක් නැහැ කියලා දරුවා කියනවා. බලන්න ඒ දරුවා අම්මා තාත්තාට වඳිද්දී ඒ දරුවා තුල මුළු ආරෂ්ඨාංගික මාර්ගයම වැඩුණා. තේරෙනවද? ඒ දරුවා අම්මා තාත්තාට වඳිද්දී ඒ දරුවා තුල බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ අම්මා තාත්තාට සලකන්න කියන කාරණේ ඇති වුණා. ඒ කියන්නේ දරුවා තුල සද්ධාව ඇති වුණා. එතකොට ඒ දරුවා අම්මාට වඳිද්දී එයා තුල හිංසාකාරී චේතනාවක් එහෙම නැත්නම් ද්වේෂ චේතනාවක් නැත්නම් ලෝභ ද්වේෂ මෝහයක් ඇති වුණේ නැහැ. අවිහිංසා සිතින්මයි අව්‍යාපාද සිතින්මයි වැඩුණේ. ඒ කියන්නේ සම්මා සංකප්ප වැඩුණා. දැන් අතනදී බුදුරජාණන් වහන්සේ කිව්ව ආකාරයට අම්මා තාත්තාට වන්දනා කරනකොට සම්මා දිට්ඨිය ඇති වුණා. අවිහිංසාව එහෙම නැත්නම් අද්වේෂය ඇති වෙනකොට සම්මා සංකප්ප ඇති වුණා. ඒ වෙලාවේ ඒ දරුවාගේ සීලේ දුර්වලභාවයක් නැහැ. ඒ වෙලාවේ ඒ දරුවා තුල සම්මා වායාමයක් නැති වෙනවා. ඒ කියන්නේ කළා වූ කුසලයා තව ශක්තිමත් කරගන්නවා. නොකළා වූ කුසලයක් එයා කරනවා. ඊන් පස්සේ බලන්න සම්මා සතිය සකස් වුණා. යා අකුසලයේ මොකද්ද කුසලයේ මොකද්ද කියලා හඳුනාගත්ත. ඒකයි අම්මාට
වැන්දේ. ඒ මොහොතේ යා තුළ පංච නීවරණ යටපත් වුණා වූ හිතක්. නමුත් බලන්න අම්මා තාත්තාට ඒ දරුවා දන ගහලා වඳිද්දී ඒ දරුවා තුළ මුළු ආරෂ්ඨාංගික මාර්ගය වැඩුණා. නමුත් ඒ වැඩුණා කියලා දරුවා දන්නෙත් නෑ අම්මා දන්නේ. අම්මා කියනවා පුතේ ඔයාට ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩක් නෑ ඔයා ගිහලා පොතක් බලා ගන්න කියලා. ඒ නිසා නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ දරුවා කරන්නා වූ සෑම යහපත් ක්‍රියාවක් තුළම. ආච්චිට සලකනවා වේවා, සීයට සලකනවා වේවා, පන්සල් ගිහිල්ලා පින්කමක් වේවා, ගෙදර බණක් දානයක් වේවා, අම්මා තාත්තාට වන්දනා කරනවා වේවා, මේ සෑම පින්කමක් තුලින්ම ආරෂ්ඨාංගික මාර්ගය තුල විසිරවලා ඒ පින්කම මතු කරලා පෙන්නන්න. ඒතකොට පුංචි කාලේ ඉඳන් ගුරුවරයාට වඳිද්දිත්, Tamanගේ අම්මා තාත්තට වඳිද්දිත්, පන්සලේ පින්කමට යද්දිත්, බෝධි පූජාවක් කරද්දිත් දරුවාට ඒක ආරෂ්ඨාංගික මාර්ගය තුල විසිරලා දක්වලා පුතේ ඔබ මේ වෙලාවේ මේ උතුම් ධර්ම මාර්ගය වෙන ආරෂ්ඨාංගික මාර්ගයේ හිටියාය කියන කාරණේ මතු කරගත්තොත් එයාට පුංචි කාලේම ආරෂ්ඨාංගික මාර්ගය මතු කර ගැනීම හැකියාව තියෙනවා. ඒ නිසා නිරේතුරුවම දෙමාපියන් දක්ෂ වෙන්න දරුවා කරන යහපත් ක්‍රියාවකදීත් දරුවා කරන අයහපත් ක්‍රියාවකදීත් ආරෂ්ඨාංගික මාර්ගයම මතු කරලා පෙන්නලා ඒ දරුවා ආරෂ්ඨාංගික මාර්ගය තුල තව ශක්තිමත් භාවයට පත් කරලා ශක්තිමත් දරුවෙක් හැටියට සමාජගත කිරීමේ වගකීම දෙමාපියන්ට තියෙනවා. පින්වතුන්